ලංකා කම්කරු සේවකයන් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය ධනය සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සහෝදරයා වේදිකාවේ අසුන්ගෙන සිටින ලංකා විදුලි සේවක සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ඒ වගේම අපේ විධායක සභාව නියෝජනය කරන කුෂාන්ත පීරිස් සහෝදරය ඒ වගේම විධායක සභාව අපේ විදුලි සේවක සංගමයේ නියෝජනය කරමින් වේදිකාව අසුන්ගෙන සිටින ඒ පාත්‍රී සහෝදරය ඒ වගේම මේ මහා සමුළුවට කොළඹ නගර සේවකයින්ගේ සමුළුවට සුබපතුම් රැගෙන පැමිණ තිබෙනවා. මීට කලින් පවත්වා අවසන් කරපු පළාත් සමුළු ගණනාව සහෝදරරු යන අන්තර වස්නායද පළාත් අනුතර නියෝජන කමින් සම්බාර සහෝදරයා ඒ වගේම මධ්‍යම පළාත මෑන් පවසේදීගේ ඒ කමිටුව නියෝජනය කරමින් රත්නායක සහෝදරයා ඒ වගේම බස්නායක පළාත බටහිර උතුරු නියෝජනය කොටස් සහෝදරයා ඒ වගේම ඌව පළාත නියෝජනය කරමින් ඒ වගේම මඩකලපුව නැගෙනහිර පළාත නියෝජනය කරමින් ගම්මන ආදරණීය සහෝදරවරුනි ඒ වගේම වේදිකාව අසුන් කර සිටින කොළඹ නගර සේවකයන් නියෝජනය කරමින් ඉන්න උදාන ජයරත්න සහෝදරිය ඒ වගේම යන්න කර්මාරත්න සහෝදරයා අවසරයි ඒ වගේම වේදිකාවේ අපිට සිටින වේදිකාවේ සිටින අපේ ආදරණීය සේවකයන් දෙමව්පියනි ආදරණීය සහෝදරවරුනි ඒ වගේම මේ අසාධාරණය රට අමුවට රැගෙන යාම සඳහා පැමුණුණු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදී මහත්මයා මහත්මියනි අද මේ පැවැත්වෙන්නේ මේ කොළඹ නගර සභා සීමාව තුළ ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩපින් නියෝජනය කරන මෑන් පවර් සේවකයන්ගේ සමුළුව. අපි දන්නවා මේක අපි පටන් ගත්තේ අගෝස්තු මාස 3 වෙනිදා බස්නාහිර පළාත කල්තර දිස්ත්‍රික්කයේ අගෝස්තු 3 අපි කල්තරෙන් පටන් ගත්තා. අපි ඊට පස්සේ අගෝස්තු මාසයේ ජාමත්වයේ උග පළාතට ගියා.
ඌව පළාත චැනල් ශාලාවේ දැවැන්ත පිරිසක් සමග මේ මහා සමුළුව ගැවැත්තුවා. අගෝස්තු මාස 24 වෙනිදා මධ්‍යම පළාතේ උඩරට කලාසංගම ශාලාවේදී දැවැන්ත සමුළුවක් ගැවැත්තුවා. ඊට පස්සේ අපි අගෝස්තු 31 වෙනිදා වයඹ පළාතට ගිහිල්ලා දෙමව්පිය සේවක එකතු කරලා මේ මහා සමුළුව පැවැත්වුවා වයඹ පළාතේ. අපි සැප්තැම්බර් මාසේ 7 වෙනිදා කැකිලාවේදී උතුරුමැද පළාත් සමුළුව අපි පැවැත්වුවා. ඊට පස්සේ අපි සැප්තැම්බර් 14 වෙනිදා දකුණු පළාත් සමුළුව අපි මාතර සමස්ථාලාවේදී පැවැත්වුවා. අපි සැප්තැම්බර් 27 වෙනිදා යාපනයට යනකොට අපි යාපනයේ ගියසිංගම් ශාලාව වෙන් කළා මුදල් බැඳලා බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අපේ සුදු වෛද්‍ය වෙනුවෙන් අපි යාපනයට යනකොට ආණ්ඩුව ටිකට් එක පටන් ගත්තා. අපි කොළඹින් කට්ටිය පිටත් කරනකොට අපේ මණ්ඩලයක් ආවා යාපනයේ ගියසිංගම් ශාලාව අපේ වෙන් කිරීම අවලංගු කළා. අපි යනකොට හමුදාව දොරවල් ගලවලා ජනෙල් ගලවලා පුටු ගලවලා රැපයාර කරනවා. අපි කියේ 27 වෙනිදා ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ජනාධිපතිවරයා එනවා කියලා රේල් පාර විවෘත කරන්න වීරසිංහම් ශාලාවේ අපේව කෝච්චි පෙට්ටි දුවන්නේ. වීරසිංහම් ශාලාවේ දොරවල් ගලවලා අපි ආණ්ඩුවට කිව්වා මේ සතරට අර දෙදෙනෙක් ලංකා විදුලි සේවක සංගමයේ අපි දන්නවා මොකද අපේ ඕනම අභියෝගයක් බාරගන්න කැමති උත්සම් කියන්නේ. ආණ්ඩුව ප්‍රශ්නයක් තිබ්බා අපි කලුතරට යන බලපෑම් කරා තමයි. මේ බලපෑම් එක අපි කරුන්නේ නැහැ. අපි ඌවට යන බලපෑම් කරා අපි මධ්‍යම පළාතේ අර්ල් ගුණසේකර මහත්තයා උන්ලගේ කුස්සිය පැත්තට 24 යන්නේ 22 ගෙන්නවුවා මධ්‍ය පළාතේ සේවකයෝ. අපව කාටවත් නැහැ කියලා. දෙන්නේ තුනේ ගියා. ඊළඟට තුමා හැංගුණා ඌව පළාතේ ගිහිල්ලා කියන්නේ කියලා. ආණ්ඩුව බැලුවා තමයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. උතුරේ තරුණයින්ට සත්‍ය ප්‍රකාශ කරන්න අසාධාරණේ සම්බන්ධ සාකච්ඡා කරන්න අපි යනක ආණ්ඩුවේ ගැටලුවක් ප්‍රශ්නයක්. ආණ්ඩුව ඕනෙට ගැලුවා. අපි ආණ්ඩුවට කිව්වා යකියා පණිවිඩයක්. ලංකා විදුලි සේවක සංගමයේ අපිට උතුරත් එකයි දකුණත් එකයි. අපි අපේ න්‍යායපත්‍රයේ අපේ ජීවිතය ඇතුලේ ආත්මතු හැරීම් නැත. එසා මොකා මොන බලපෑම් කළත් වීරසිංහම් ශාලාව අපිට දුන්නේ නැත්නම් අපි යාපනයේ පේමන්ට් එකේ මා සමුළුව තියෙන දෙමාපියන්ට යාපනයේ කියලා. මොකෝ උනේ? කඩේකින් අල්ලපටේ තිබිච්ච ලොකුම හෝල් එක අපිට වෙන්න ඕන. අපි තිබ්බා. තමත්ම සාර්ථකයි. ඊට පස්සේ අපි අද මේ සමුළුව කියනවා බර නගරේ තම කුඩා වපසරියක් නැද්ද බලන්න බලන්න සභා සීමාතුරු බලවන්නේ. අවයම නෙවෙයි. යාපනයේ ගත්තොත් උතුර ගත්තොත් දිස්ත්‍රික්ක 5 දිස්ත්‍රික්ක 5න් රටකට දානවා. අපි යනවා මේ 22 මඩකල්පොට. සෞදු බැලලා ඉනවා සුබතු මරගල. මඩකල්පුවේ නගරේ මැදේ නැගෙනහිර පළාතේ කියන්නේ කොළඹ නගරේ දැලත් වපසරියක් අන්න ප්‍රදේශ අම්පාර ත්‍රිපුරා පදේ මඩකල්පුව. මේ කොළඹ නගරේ කියන්නේ දිස්ත්‍රික්කේ කොටසයි. අපි යනවා නැගෙනහිර දිස්ත්‍රික්කෙ මොන බලපෑම් කරත් අපි මඩකල්පුව නගරේ අපි සමුළුව කියනවා. බලපෑම් වලට අපි නෑ. ඒ සැද මේකෙන් බලපෑම් කළා. පොට්ටක් සමග කිව්වා දුක් දෙහිදෙනවා. තවත් එන්නේ ඉන්නවා ආන්නේ නැහැ කියලා. මේක තමයි ලක්කේ. එයි මේ. ඇයි මේ බලපෑම් කරන්නේ? ඔවුන් බලපෑම් කරන විවිධ ආකාරයේ ආණ්ඩුව කියනවා ඒ සේවක අපි දන්නවා. මේ මෑන් බව සේවකෝ කියලා කියන්නේ පෞද්ගලික කාලේ පාවිච්චි කරලා තමගේ පඩු උනාව වෙනුවෙන් පැත්තට දාපු ලෙල්ල දාපු කෙහෙලි වගේ පිටක්. අපි අද මේක යම්කම් ගත්තා. අද නෙමෙයි අපි මේක ගත්තේ. තමලා දන්නවා. 2005 දී අපි විදුහල් මණ්ඩලයේ එක සංදිස්ථානයක් පතු කළා. 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව තමගේ නැතිවම ව්‍යාපාරයේ කඩේ අරන් ගිය ළමයි ටිකක් විදුහල් මණ්ඩලයට බඳවගත්ත 1375. සමුද්‍රි බලකා පදවි. නම විතරයි වෙනත් සේවය මේ වාහන සේවීම තමයි. වෙන මොකක්ද නැහැ. බඩවන වාහන සේවයේ යෙදුවා 1994 දෙදා දෙකේ ආවා ප්‍රවකලා දෙකේ ආවා 2000 ආවා යුරෝපියානු
UMP ආණ්ඩුව කිව්වා මේක කෙරෙන්නේ නැහැ. නිසා රනිල් වික්‍රමසිංහලා කෙටි කාලයක් ආයි කඩේකට ගියා. සමුදි බලකාන් බලවත් සමුදි දේරුවේ. ඒ කට්ටිය එහෙම කඩේ ගිහිල්ලා අද අපිත් එක්ක ආවා. අපි 2005 සංධාන ආණ්ඩුව දාලා යාන්ව බලපෑම් කරලා 2005 ඔක්තෝබර් මාසයේ පළවෙනිදා පත්ති දුන්නා 1375 විදුලි ඇතුළේ. අපේ නායකත්වයේ ක්‍රියාමාර්ග තෝරනවා. ආණ්ඩුවට දාගන්න සිද්ධ වුණා. ඉතින් ආණ්ඩුවක් නිකන් හිටියේ නෑ. ඉතින් ආණ්ඩුව බැලුවා අලුත් ක්‍රමවේදයකින් මේ වහල් සේවය පවත්වාගෙන යන්න ඕන. මොකද දත්තා මෑන් පව් කම්පැනි වලින්. දැන් ඉන්නේ මේ අය. දැන් මේ කවුද ඉන්නේ? තමුන්නාට අහලා තියෙනවා කියනවා ඉස්පාටකස් කියන කතාව. ඉස්පාටකස් කියන කතාවේදී වහලු ඒ වහලු කොහොමද? අපි පොතපත කියනවා රෝමේ ඒ වහලු ඉන්නේ ඊන් හම් කැලණින් තමන්ගේ බුලියෙන් පල්ලියා ගිනි වහතේ. වහල් කාන්තාව උඩුපේ නිර්වත් කරගෙන ඔක කවුරුන සමත් උනේ තිබ්බේ හම් කැලණ යාන්තම් කර ගහගෙන. වහල් හිමියගෙන් වහලේ ගන්නවා සල්ලි ගෙවලා. අරගෙන පාලකනෝ මරෝමරු වැඩ ගන්නවා. තරාවෙන්නේ බක්කොට මේ මවුල් මේරි ශාලාවේ මේ අපි ඉස්සරහට ඉන්නේ එහා සමාන වහල්ලු. වෙන කවුරුත් නෙමෙයි. මේ වහල්ලු වෙනසට තියෙන්නේ මොකද්ද? උඩුකය නිරුවක් නැහැ. ලස්සන සාරියක් ඇඳලා 1900 2000 රවුට්යක් ඇඳලා සාරියක් ඇඳලා බේට් එකක් දාලා හොඳ කල්තුමක් ඇඳගෙන 3400 සමතු ජෝඩුවක් දාගෙන 640 1000 දෙක හෑන්ඩ් බෑග් එක අපේ එල්ලගෙන කරේ රත්තරන් පොඩි කේන්දෙකුත් දාගෙන ඉන්න වහල් ටික තමයි මේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එයාගේ පුතයි කියනවා අපි මේකට කියන්නේ සුභාරම්භයක් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අපි මේකට කියන්නේ සාතුන්‍යක දෙකක් කියලා. අපි මේකට කියන්නේ වහල් සේවය කියලා. දැන් මේක තමයි අද අපි ගෙදර ඉඳලා ඕනෝලා කියන්නේ. ඉතින් මේ ඉන්නේ වහල්. අද මේ මවුල් මේ විස්තරාවේදී අවුරුදු 35කට වැඩි 90ක් වෙච්ච කොළඹ නගරයේ තේරුම් කරලා අපි මේ කියන්නේ මේ වහල් භාවයේ හේම අපි දැකගෙන ඉන්නවද නැද්ද? අපි මේ හේම හදලා ගන්නවද නැද්ද කියන කාර්යය කියන්නේ. ඒකට ආවත් එකයි නාවත් එකයි ජොබ් එක අහිමිනවා. මේ කියන්නේ තාවකාලික වැඩියාව. ඉතින් මේකට ආවා කියලා මේකට කියන උඩ දැම්මම ඇති ප්‍රශ්නයක් නැහැ. ඒකට ආවයි කියලා දැම්මත් නාවයි ඉතිරි වෙන්නේ නැහැ. තමයි පැහැදිලි. එතන අපි ඉස්සරහ කපියු ගැටීමා. මේ අභියෝගයක් කරදුනේ 2005 ඔක්තෝබර් මාසේ පළවෙනිදා පස්සේ ඒ සටන අපි ඈවර කරලා අවසන් කරලා මට මතකයි සැකල් ශාලාවට මධ්‍යම පළාතේ 1000 ගානක් අපි විදුලා 1000 ගානක් විදුලා අපි වැඩ පිළිවෙලක් කරුවා. ක්‍රියාමාර්ග තේරුවා. සංවිධානය කළා. ඔතන දන්නවා මේ රටේ ඒකත් කියන්න ඕනේ කියලා. එහෙම යනකොට අද නෙමෙයි එදා තමයි ආණ්ඩුව මේ සේවක විවෘතයි. මොකද ආණ්ඩුව සේවක විවෘත කියන්නේ ලංකා විදුලි සේවක සංගමය කියන්නේ ජනතා විමුක්ති කරන උද්දේශ සමිතිය. අපි කියනවා ඔව්. ඒක මේ සතරන නායකත්වයේ ජනතා විමුක්ති වෙනවද? මේකට යන්න එපා මේක පස්සෙන් අපේ ඉන්නේ. අපි කියනවා ඔබට ආණ්ඩුව කියන වරද එහාගේ වරකින් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලේ 16000 කියන ස්ථිර සේවකයෝ ඒ 16000න් 11500ක් සමස්ත සේවකයන් 11500ක් ජනතා විමුක්ති කරන්නේ උත්ති සමිතිය සාමාජිකයෝ. අපි ආණ්ඩුවට කියනවා ඔන්න බලන්න. සම්දාන මෙතන ඉන්නවා දැන් රේට් රෙකෝඩර් තියාගෙන බුද්ධියාන්තේ මහත්තුරු. මේ මහත්තුරුගේ දීලා දෙවිදි ආණ්ඩුවේ මහා යෝන්ටට දීලා දීපල කියලා. ඔය අද ඔබට කොළඹ නගරයේ සේවකයින්ට ඌව පළාතේ මස්කායි පළාතේ දකුණු පළාතේ උතුරේ සේවකයින්ට බව විදුලි බල මණ්ඩලයේ අපේ රැකියාව ස්ථිර කරපල්ලා කියලා ඉල්ලන්න අද විදුලි සේවක සංගමේ නැත්නම් විදුලි බල මණ්ඩලයක් නැහැ. මේක රැකියාව අපි UMP විදුලන් හැදුවා. චන්ද්‍රිකා කුමාරතුංගලා මහින්ද රාජපක්ෂ පොවගේ විදුලන් ලැහැත්ති කියලා මේක රැකියාව අපි. නිසා අපි මොකටද අපි JVP කියලා කියන්න බය වෙන්නේ? අපි කියනවා ඕනම කෙනෙකුට කැමති නම් අපි අතර යන්න පුළුවන්. මේ සටන මෙහෙවන්නේ පට්ට JVP යුනියන් එක විතරමනේ තියෙනවා.
ග්‍රහණය කරන්න බෑ. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මේ සටන අපි ජයග්‍රහණයෙන් කෙලවර කරලා තමයි අපි කියන්නේ. ඒකත් අපි අවධානය කරලා කියනවා. ඔන්න තීන්දුවයි. ඔන්න ප්‍රකාශ කළා. පුළුවන් නම් මේක දිගට බලලා පුළුවන් නම් මේක හරපල්ලා. අපි දන්නවා. මොකද අපි වෘත්තීය උත්පත්ති නායකයෝ අපේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක බඳුනාට පස්සේ දැන් මේ ඇවිල්ලා ඉන්නේ විදුලි බල මණ්ඩලයේ රැකියාව ඉල්ලලා සටන් කරන්නේ. අපි ඔබ සටන් කරේ නෑ. අපිට රැකියාව දෙන්න බෑ. අපි විදුලි බල මණ්ඩලයට ගියා. හැබැයි විදුලි බල මණ්ඩලයේ අපිට තිබ්බ අරමුණ දවසින් දවස අපිට තියෙන උසස් වේදිකාවෙන් ඉහළට යන්න. අපිට තිබ්බා පාටු අරමුණ මමයි මගේ පවුලයි මගේ දරුවෝ කියලා ජීවත් වෙනවා කියන්නේ. ඒක වෙනස් කරා නම් වෙනස් කරේ අද ඔබව බියවත් වෙන මේ සංගමේ JVP මේ සංගමේ නායකත්වයෙන් JVP කියලා ඔබට බියවත් වෙනවා අද මේකේ පාලකයෝ. අපි ඔබට කියනවා ඒ කියන JVP එක තමයි අපේ ජීවිත වෙනස් කරේ. ආපු සංගමයෙන් ඉන්නවා. පෙන්ෂන් එක ඒ විදිහම තමයි. මේ ඉන්න අපි අද අපි දෙමව්පියෝ තරතයක් ප්‍රමාණයක් අපි දෙමව්පියන්ට කියනවා ඔබේ දරුව ගන්න පාඩි වැටුපුවත් විදුලි බල මණ්ඩලයේ වලදානවත්ලාද මේ කතා කරන්න අපට නෑ. සියල්ල දැරලා තියෙන්නේ. ආණ්ඩුව අය කරන්නේ මේක ජේවිකට කියන්නේ අපි කියනවා ඔබ මොකද ජේවික තමයි. අපි ඔබෙන් අහනවා මේක බේරගෙන යනවා. අද ඒක කිව්වා අපිට අපි අම්මා තාත්තා මෙතන ගන්න නෙමෙයි කියලා. මේක දිනන සටන. මේක ජයග්‍රහණයකට සටන. මේක පරාජය සටන නෙමෙයි. ඒකදී ගෙදර බාධා තියාගන්න බෑ. ආණ්ඩුව බාධා කරපු දෙයින් ආණ්ඩුව ආරක්ෂක අංශ ඒවා බාධා කරපු ඒ බාධා අපේ බාධා නෙමෙයි. හැබැයි ගෙදර බාධා කරනවා නම් අපි කිව්වා බැඳපුවට මගේ මහත්තයා එක්කන් එන්න නැත්නම් නෝනවලට එක්කන් එන්න අම්මව තාත්තා එක්කන් එන්න මේ කතා කරගන්න. අපි ආන ඔබෙන් අපිත් උහම ආවට පස්සේ අපෙන් ඇහුවා අපේ පක්ෂේ හදන්න ඕන වෘත්ති සමිතියක්. මොකටද? මුට්ටිකාසි තනතුරු ගන්න, සිවිල් වටිනාකම් ගන්න, ලොක්කන්ට පන්දම් අල්ලලා උසස් වීම් ගන්න ඒවට නෙමෙයි. විදුලි බල මණ්ඩලයේ රටේම වගේ විදුලි බල මණ්ඩලයේ මිනිස්සු අතරලා තියෙන්නේ. උන්ට පිළිහිට වෙන්න කවුරුවක්වත් නැහැ. එහෙම තමයි අපේ පැත්තේ කතා කරලා අපිට කිව්වේ. ආණ්ඩුව කියනවනේ අන්තවාදී කියලා. එහෙම අන්තවාදී කියන දේශපාලන ව්‍යාපාරය අපිට කතා කරලා එහෙම. ඇහුවා 1000ක් සමාජිකත්ව ගත්ත පළවෙනි පයේ 1000කට එක්කෙනෙක් නිදහස් කරන්න පුළුවන්. කතා කරලා ඇහුවා උසස් වීම නැහැ. ඉන්න විදිහටම ඉන්න වෙයි. කැපකිරීම කරන්න වෙයි පුළුවන්ද කියලා. පිරිස අපේ සංගමේ විදාව කවුරු හරි කැමති වෙන. අපි කැමති වුණා. විදුලි බල මණ්ඩලයේ මෑන් පොකුල් ඔබ දන්නවා අපි ගත කරන ජීවිතේ. අයි අපි එහෙම හිතුනේ. එහෙම කතා කරපු දේශපාලන ව්‍යාපාරේ ඉන්න නායකයෝ අපට උඩින් ඉන්න අය එහෙම කැපකිරීම කරන අයට අපි හැරලා බැලුවා. ඇත්ත එහෙම අය. සියඹලාණ්ඩුව පැත්තේ හම්බන්තොට ඇල්ල වැල්ලවය මොණරාගල පැත්තේ හේන් කොටපු අම්මා උගන්නලා පොළවත් එක්ක ඔට්ටු වෙලා විශ්වවිද්‍යාලයට එවපු දරුවෝ විශ්වවිද්‍යාල වල සටන් වලින් පස්සේ ඔය කවුරු මොනවා කිව්වත් ගොඩක් කට්ටිය අතහැරනවා කියලා මේ ව්‍යාපාරත් එක්ක බද්ධ වෙච්ච අය උපාධි සාහිතිකේ පැත්තක තියලා මේ සමාජ ව්‍යාපාරයට එකතු වුණා. ඒ හැම කෙනෙක්ම අපට ආදර්ශයක් දුන්නා. උපාධියකුත් තියා ගෞරව උපාධි තියාගෙන උපාධිය පැත්තකින් තියලා මේ සමාජ අසාධාරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් තමන්ගේ සටන් බිම අරගෙන බිම තෝරගත්තා. ඒ අය අපේ ආදර්ශයේ පෙන්නලා තමයි අපිට කතා කරලා ගියේ මේ විදුලි බල මණ්ඩලයේ නායකත්වයට අපි කොහොමද බෑ කියන්නේ. අපි මේ අම්මා තාත්තලා කියනවා මේ එහෙම ව්‍යාපාරයක් පෙන්නලා තමයි මෙතන තක්කඩි තුට්ටු දෙකේ තුච්ච පාලකයෝ ඔබේ දරුවා මේ අරගලයේදී අපෙන් ඈත් කරන්න සූදානම් වෙන්නේ. මේක මෙච්ච සමහර කාලයක් කිව්වේ නෑ. මේ කියන්න ඕන. ඊට අපි ගත්ත වැඩේ. දැන් විදුලි බල මණ්ඩලයේ මම කිව්වා 10500ක් අපේ සමාජිකයෝ. මොකෝ විදුලි බල ඇමති වෙලා JP කවුරු හිටියද? අපි මේකට ජොබ් දුන්නද? එහෙම ජොබ් දුන්නේ නැහැ. හැබැයි විදුලි බල මණ්ඩලයට ආණ්ඩුවක අභියෝගයක් කියලා දෙනවා ඇතුල් වෙන චම්පිකකින් ආපු, චොකා මල්ලිකෙන් ආපු, එහෙම නැත්නම් හෙළවුරුමෙන් ආවට පස්සේ අපි මේක ඇතුළේ අලුත් ආදර්ශයක් දෙනවා. නිසා ආපු හැමෝම ආවේ කොයින්ද කියන පැත්තකින් තියලා අපේ සමාජිකත්වය ගත්තා. ඒ ආදර්ශ විදුලි බල මණ්ඩලයට අපි දෙනවා. අද විදුලි බල මණ්ඩලයේ වරායේ බැංකුව හැමතැනකම මේ ආදර්ශය අපි දෙන රටේ වැඩ කරන ජනතාව අතරේ ජනතා විමුක්ති පෙරමුණේ උත්සම්ති ව්‍යාපාරයේ ශක්තිමත් වෙලා තියෙනවා ඊළට එස වෙලා තිබෙනවා ආණ්ඩුවේ මේක අභියෝගයක්. ආණ්ඩුව දැන් බලනවා දැන් අසාර්ථක උත්සාහයෙන් කරනවා. ප්‍රශ්නෙට උත්තර හොයනවා වලට යන්න එපා JVP කේ වැඩක්. JVP කේ වැඩේ මේක තමයි.
උන් විසින් මේ ඇයි අපි එහෙම කියන්නේ මේ ඉන්නේ මේ තියෙන්නේ ආණ්ඩුවේ ගොදුරු බිම් මේ වහල් හිමියෝ කියලා කියන්නේ කවුද? ඔබ දන්නවා ඇමතියන්ගේ මාස් පිනවලා පෞද්ගලික මැතිවරණයට උන්ට වැඩ කරපු උන්ගේ කොන්ත්‍රාත්කාරයෝ තමයි මේ මෑන් පවර් සමාගම් පවත්වාගෙන යන්නේ. මට මතකයි එක මෑන් පවර් සමාගමකට මම කතා කරා. කතාවේදී වයසක අම්ම කෙනෙක් කතා කරලා කියනවා මේ ඇයි කොම්පැනියක් නෑ පුතේ මේ වයසක මමයි දරුවෝ ටිකයි ඉන්නේ අපේ පුතා වැඩට ගිහලා. බැලුවා මොකද්ද? කම්පැනියක් නෑ, කාර්ය මණ්ඩලයක් නෑ. ගෙදරක ඉන්නවා ආණ්ඩුවේ සංවිධායකවරයෙක්. එයා දේශපාලනය කරනවා මිනිහාගේ account එකට විදුලි බල මණ්ඩලයේ වැඩ කරන සේවකයන්ගෙන් 100ට දවසේ වැටුමින් 140 ප්‍රමාණයක් කැපිලා යනවා. මේක අහෝසි කරනවට ආණ්ඩුව කැමතිද? මේ ඉන්නේ උන්ගේ ගොදුරු බිම්. දන්සල් දෙනකොට අරලියගා මන්දිරේ ඇමතියන්ගේ ගෙවල් වල මැතිවන්ට කන්න දෙනකොට ඇමතියෝ මේව අපි රැස් කරන්නේ ඔහෙලා. උන් රැස් කරන්නේ ඒ කට්ටිය. කියලා වතුර බෝතල් ලොරිය ගෙනල්ලා බාන්නේ කවුද? හාල් මිනිස් ගෙනල්ලා බාන්නේ කවුද? උයන්නේ කෝප්පියට ගෙනල්ලා දෙන්නේ කවුද? මට දුවන්න මගේ වාහන ටික ස්ටිකර් කරලා දෙන්නේ කවුද? ස්ටිකර් කරලා ගන්න වාහන ටික ගෙනල්ලා දෙන්නේ කවුද? ඔයගොල්ලන්ගේ කොම්පියුටර් කාර්යය වාර ගන්නවා. දැන් මේක එහෙම බෙදාගෙන කන එක. උන්ගේ බඩ උත්තරේ උන්ගේ ගොදුරු බිම් අපි දැනුවත් කරලා අයින් කරනවට විරුද්ධයි තා උත්සාහයෙන් දෙනවා ඔබ ජේපී කියලා ගන්නවා. අපි මෙන්න කියනවා මේක වට ජේපීගේ වැඩේ ආපහු වෙන එකක් නෙමෙයි ඒක ජේපී තමයි කරන්නේ. පක්ෂයන්ව සාකච්ඡා කරලා රැගලන් සාකච්ඡා කරලා තීන්දුව අරගෙන ඒ තීන්දුව තමයි ක්‍රියාත්මක කරන්නේ. අපි කියනවා දුර්වල අයට බෙරහින් අයට විශ්වාසයක් නැති අයට කරුණා කරලා යන්න. අපි බොහොම ගතිය කියනවා. මොකද මෙතන හැම අන්තරණ ප්‍රකාරයක් නැහැ. ඔයාලා දන්නවා. ඒක 2005 අරසන්න අහවල කළා නුවර ජපල්තාවලේ තුල හැදුවට පස්සේ අවුරුද්දක් යනනම් මුල්ලේ මේ මෑන් පවර් සේවක ඔක්කොම ගියා. වෙනම ගුවන්ගේ ජේපී ගියා විමල විවර්ත කියන මාස්ටර්. විනය කැඩුණාට පස්සේ මේකේ ලොක්කෝ නැහැ. අපි කතා කරන්නේ අපි හැමෝටම සහෝදරය කියලා. මේ රටේ එක බඩවැල කඩාගෙන ආපු අම්මා තාත්තගේ දරුවෝ අතරදී සමගරත්වයක් මේ අපි අතර තියෙනවා. වැඩිමක් තියෙනවා. හැබැයි ඒකට වෙන කරනවා නම් ඒක කඩ කරනවා නම් ඒ කවුරුකට අපිට උනේ කණෙන් ගන්න දෙලෙනවා දාපු පොට්ට. ඒක බෙලෙනවා දාපු පොට්ට දාපු කට්ටියත් එක්ක කෙටි මාර්ග වලින් මේක විසඳිය හැකියි කියන විශ්වාසය පදනම් කරගෙන මේ ඉන්න ඔක්කොම ගියා විමල වලට පස්සේ. ඔයගොල්ලෝ විමලය කට්ටිය ගෙනල්ලා වාඩි කෙරෙව්වා කොටුවේ දුම්රිය බලලා. මිනිහලනේ පොත ඉල්ලනවා. කතා කරන අපි පවරා මේ වේදිකාවෙන් ගත්තට පස්සේ විශ්වාස කරන්න එපා. මේ දේශපාලන ව්‍යාපාරත් එක්ක ඉන්නකම් විශ්වාස කරන්න ඊට පස්සේ විශ්වාස කරන්න එපා. ප්‍රතිශක්තිකම්ය තියෙන්නේ විස බීජ වලට මෙතන ඉන්න කම්පැනි පස්සේ ඒ ප්‍රතිශක්තිකම්ය කාටවත් නැත. ඒක අපිට කොළඹුයි. අපිට කියන්නේ තමයි වැඩගත් දේ. එහෙම ව්‍යාපාරිකයන් තමයි ඔබව ඈත් කරන්නට පාර උත්සාහ කරන්නේ. අපි දැක්කම වාඩි වෙනවා. මොකෝනේ වාඩි කරලා දවස් කීප දෙකයි දවස් දෙකක් කියන්නේ කැබිනට් වලට නැගිටිනවා. අරගෙන ගියා 2009 දෝස්තරි මාස 30 මාර්ගම යෝජනාවට 4800ක් විදුබලමණ්ඩලයේ බෑන්ඩ් පවතේ. ඉලා ගෙනාවා බැටරි රාජපක්ෂ මහත්තයා. විදුබලමණ්ඩලයේ මහත්තයා ගෙනාලා බේරය ගහලා නැටුම් කණ්ඩායමකට ගෙනල්ලා වේදිකා මස්තාරුද කළා වැටින්නට පෙන්නවා විමල් ගිරවත් මොන්නේ මෙන්න මට ඉන්න තරුණ බලවේගය එළදෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මට නාම යෝජනා මෙච්චරක් ඕනේ කියලා ආණ්ඩුවට දෙනවා මේකත් එක්ක ඉන්න මාර්ග පොළොස් සාකච්ඡා දෙකක් කියලා. ඒ බැටිල් රාජපක්ෂ මහත්තයා ඒ වේදිකාව 2009 දෝස්තරමාල් 30 වෙනිදා ඔකට ප්‍රොමෝට් දුන්නා. මතකයි අපි ඔක්කොම ඉස්සර ගන්නවා. අමාත්‍යාංශ ලේකම් අදාළ බාධාගේ ඔක්කොම වෙනවා. ඉතින් කට්ටිය ඉටු වියන බොද වියන අපේ රටුම් කියනවා වේදිකාව පිටිපස්ස ගාව කිව්වේ. උනේ කියනවා ගාතන කඩපඩිසා තාලුක. උනේ මොකද කියන්නේ බොද වියන අපේ රටුම් නෙමෙයි ඉටු වියන අපේ රටුම් කියලා ගණන් පාඩම් කරනවා. කට්ටි ගාව ඉසිරි ගාව අපුඩි ගාව විමලය කතා කරනවා නැටුමක් දානවා වැසිරි කතා කරනවා නැටුමක් දානවා අතල ජාතක කතා කරනවා නැටුමක් දානවා
මාත් මම දෙකක් ගොඩක්. ඊට තවදුරටම ගැහුවා පත්‍රිකාවක් විදුලි බල මණ්ඩලයේ ඉන්න අවස්ථාවාදී මුක්ති සමිති අපි ගැන කිපුල් කඳුළු හෙලනවා අපි ඒවට ගන්න දෙන්නේ නැහැ කියලා අපි ඉච්ඡා අපෝම බලාවිදියා උදානවා ආමෝ කියලා හැර අපදාට එනවා මොකෝනේ ඊට පස්සේ ආව ජනාධිපති මැතිවරණය ආවට පස්සේ යවුවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේව උත්තරේ මතකද දෙන්නේ ඒ ෆයිල් එකම අනුරුමාර සමරතුංග පාර්ලිමේන්තුවට කතා කරනවා ෆයිල් එකම හේතු කරනවා මෙහෙම උත්තරේ වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා ෆොටෝ එක දාලා දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ලක්ෂ 12 යවුවා පත්‍රිකා ගාලා ගෙනින් මිනිස් බල එකපොතු කියලා දාලා ලයිට් බිලයි මහින්ද දිනවන්න කියලා ඉරේට පත්‍රිකාවක් දුන්නා අපි උත්සාහ කළා ඒ බෙදෙන හැම මෑට්පල් දෙකේම එදා පුරුවන් ගෙදර යවන්න. නැත්නම් කියන්න ඕන. මොකද අද අත්විඳින මේ කේත වාචකය අපි ඉදා දැක්කා. ඒක වැළැක්වීම වෙනුවෙන් ඔබ ඒක බෙදනකොට ඔබ ගෙදර යන පුරුවන් උත්සාහ කළා නීති විරෝධ කරේ. මැති වර්ග විරෝධ කරේ. ඉතින් කරුවා. ඔබ හරහා නැහැ කියන්නේ නැහැ. මේ කියන්නේ බඩු මෙන්න දෙනවා. මේක තමයි දුක් පත්‍රිකාව. එදා බැලුවා ගෙයින් එක. මේක තනිකර නීති විරෝධී පත්‍රිකාව. එදා බැලුවා. රටම එළියක නායකත්වයේ සමග මවුරු දිනවන පෙළ ගැටලු කල්පනා කරලා බලන්න. ඉන්නකලා ඉවර වෙලා කිව්වා මේක තමයි සුබනාගගේ කිව්වේ කොට. කල්පනා කරලා බලන්න. අවසානයේදී මහින්ද මහත්තයා කිව්වා. දිනවල පස්සේ මොකද විමල් නිරන්ත කිව්වා දැන් මහින්ද මහත්තයා දිනවල කාර්යයන්නේ මාවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් අංගයකට පත් කරන්න ඕන පළාත්වල ඉන්න අපේ රාජ්‍ය ටික යවන්න ඕන කියලා. අපි යනවා ඔබේ හැම සේවකෙක්ම 4600ක් වෙන ලංකා විදුලි බල මණ්ඩලේ ඒ හැම සේවකෙක්ම තමන්ගේ දෛනික වැටුප දුන්නා කාටද විමල් නිරෝධ මහත්තයා දවසට වැටුප ඒ විතරක් නෙමෙයි අපි මේ රාජ්‍ය සහෝදරයම දරුවෝයි නෝනයි ඇරිය නැන්නම්ම ගාවට ඇරලා ආව විමල් නිරෝධ මහත්තයා කොමදිත් එක ගත්ත මහා ප්‍රජාතන්ත්‍ර යෝධ ගාපු මඩුවට මෑන්පල් සේවිංගෙන් උජල පාටියයි පොල්කර ගහන පාටියයි පාස් සාධන පාටියයි දවල්ට මණ්ඩලයේ වැඩ රැට වීරවත දාතගේ මැතිවරණ ව්‍යාපාරය වැඩ හොඳට කට්ටිය වැඩ ගත්තා දවසක මඩියක් දුන්නා මොකද උනේ මහින්ද ජනාධිපති වුණා වීරවංශ ඇමති වුණා විසඳුව ප්‍රශ්නේ විසඳුවේ නැහැ උත්තරයක් නැහැ අවදාන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉස්ලාමයට ඇවිල්ලා කවුරුත් 1000 ගානක් එද වාඩි වුණා. ඒතකොට සම්මික මහත්තයා උනේ කතා කරලා මගේ ගෞරවයේ පාන්දර රංජන් මේ ඇවිල්ලා ඉන්න 1000 ගාන සේවකයෝ මෙහෙවන්නේ ඔයාට කියලා. ඔව් කියන්නේ බෑ. කොහේ ඒක විමලයේ වැඩක් කියන්නේ. රයිට් කිව්වා. ඊට සම්මික ගත්ත හුස්ම අපර ගලුණා. ටෙලිෆෝන් එකේ. එයි විදුලි සේවක සංගමයේ මේවර සත්‍යගත කියන කවුරුත් බයයි. ඒක දෙල්ලමක් නෙමෙයි. ඒ ටෙලිෆෝන් එකේ තියෙන රටාව සහ රිද්මයක් තේරුම් ගත්තා දැන් මේක කෙලවරයි කියලා. අපි ඇවිල්ලා පණිවිඩයක් කරලා ඉස්සරහේ වාඩිලා ඉන්න කට්ටිය පුළුවන් නම් විමලයා ගෙනල්ලා අපිට වාඩි කරලා බලලා නැත්නම් අපිට ගහන්න කියලා. මොකෝ උනේ? සමහරු කතා කරලා විවිධ ලෝකපාලක විද්‍යාවකවා දවස් 3ක් කාලෙක ඇදලා බලයලා කුවාදේ දවස් 3කින් පස්සේ මම ගෙන්නනවා. ඊට පස්සේ දවස් 3ක් යනකම් ගහන එනවා කියලා. අදි ආර්ථික කලාපයක්. ඒ කාලේ කියලා කියන්නේ දේශප්‍රේමීක ලාටු පෙරණ කාලේ බුද්ධි වර කළා. බුදු අම්මේ ඒ කාලෙන් මේ උපවාසයක් උද්ඝෝෂණය කරන මේ හරි පස්සෙයක්. අපි කට්ටිය කිව්වා බෑ 7 වෙනකොට ගහන එළවා පුළුවන් නම් වැඩි කරගන්න. මොකද උනේ බෑ 7 වෙනකොට ආවා. ඒ කාලේ හමුදාවට පොලිසිය මොනවක්වත් කියන්නේ නැහැ. කියන මහා පාප කර්මයක්. හමුදාවේ ගාව සිවිල් ඇඳුමින් යුනිෆෝම් සහිතව ට්‍රක් වලින් දැස්සා ගමන ගත්තා ඉන්නේ තිබිච්ච බෙල්ට් එක ආයු රක්කතු ආවඩා කියලා ගැහුවා. නැද්ද? ගැහුවා. කට්ටිය පල්ලම් දැස්සා පොඩේ දුම්රිය පොළ ගාවට ආවා යතුරුපති බලකායේ ගැහුවා ඉතින් එළවලු බින්දුව පොඩේ දුම්රිය පොළ ඇතුළට. ආවා ඇතුළට ගැහුවා පස්සේ ඉත ඇරිට ආතේ දිවුවා. රෑ 9ට මම ගෙදර කතා කරලා කවුරුද කියනවා රංජන් අයියා මම මගේ පොඩි දරු පැටියක් අරගෙන මගේ යෝනක් අරගෙන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉස්සරහට දුවාදට ආවේ මගේ නෝනා ඉස්සිස්තරම කොළඹාවේ අද කවදාකවත් කොළඹ බැරිදනේ අපි මැදවැච්චිය වහුණාගත්තේ දුප්පත් මිනිස්සු පොළොවත් පිට පොළොව ජීවත් මිනිස්සු
හමුදා ප්‍රහාරයෙන් පස්සේ මගේ දරුවා ඉන්නේ අරමං වෙලා ඉන්නවා. මම දැන් රේල් පාරක් ඉන්න රේල් පීලි ගොඩාක් තියෙනවා කොහෙන්ද මම දන්නේ නැහැ කිව්වා. මම මල්ලි පොඩක් ගිහින්දරේ දුක් පැත්තට ආපු දැන්ලා වරේ ඇවිල්ලා බලපන් ගොඩ ඇවිල්ලා අයියේ මරදාන ස්ටේෂන් එකට දාලා කිව්වා. මම ගොඩට ඇවිල්ලා එතනින් එල්පිස්ටන් ගාන පිටකොට ඇවිල්ලා කරන් දෙයක් නැහැ අපිට ගන්න දෙයක් කුමාරී නෝනා දබ්බ හොයාගෙන පල්ලම් බහින්න කියලා අනුරාධපුර. සතියක් කියන්නේ මේ රවින්ද්‍ර සහෝදරයා නැග්ගා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය මධ්‍යම පළාතේ වහලෙන්නට සියලු විසු තරන් ගිහිල්ලා. නැගලා ආණ්ඩුවට බල කරලා කිව්වා රැකියාව ඉතිරි කරන්නේ නැත්නම් තොපි අපි රැවට්ටුවා අපි ගිනි තියාගෙන කරනවා වැඩක් නැහැ මේ වාහනේ කවුරුද ජීවත් වෙලා කියලා. ආවා පොලිසිය ලොක්කෝ ඇවිල්ලා පහිනවා බෑලා සාකච්ඡා කරනවා. මොකද බෑ උත්තරයක් දෙන්න බයින්නේ නැහැ කියලා. අසංවිධානාත්මකයි. සංවිධානාත්මක නැහැ. නායකත්වයක් නැහැ. රුවල් කැලිච්ච නැවක් වගේ ඉබාදාත් යනවා. ඉච්ඡා මංගලතර පත්තට සම්බන්ධ කතාබස්ලා ඉන්නේ. යවුව අනුගෑ රබර් වල වෙඩිබා ඒවා ඉස්සරහට චැලෙන්ජ් නැතුව කෙලින් හිටගත්තා. මේ සොරවලු අවසානයේ පොලිසියට හරියන්නේ නැහැ කියලා බෑ ලිඛිත දෙන්නවා වාචිකව දෙන්නා කියලා බෑතුවා. බස්සලා මොකද කළේ? බස්සලා මනුවර ටවුන් එකේ රේල් පාර දිගේ සිවිල් ඇඳුමින් ඇදගත්ත පොඩි බටව ගෙරලා පස්ස පැත්තට ගහලා පැන්නුවා. යාමකට අපි කැඩුවත් අම්මා තාත්තගේ සුබ අනාගතයක් කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා කියනකොට තමයි. මහින්ද මහත්මයාගේ පුලත් කොට මේ දේශපාලන කියන්නේ එකයි. ඒක දේශපාලනය කරන පිට කිව්වේ ඒක දේශපාලනේ ඒක හරියට තෝරගන්න ඕන. අනේ අපි දේශපාලනය කරන්නේ අපි මධ්‍යස්ථනයක් සුවන්දක් නැහැ. අපි මේක ජනතාවට කියන්න ඕන. මොකද ඛේද වාචකයන් වල ප්‍රතිඵල අරගෙන යන ගාවට නිල් පාට දේවාල යනවා, කොළ පාට දේවාල යනවා, කහ පාට දේවාල යනවා කියලා ගන්න පුළුවන් කියලා වෙන්න කරගෙන ඒ හැමෝම ඉන්නේ අපි ගාව. හැබැයි අපි මේ පරිදි හදාම කලින් කිව්ව මිනිස්සු අපලා බලන්න. ඊට පස්සේ මොකද උනේ? දී බොරොන්දුවක් නැහැ. සඩ විභාගයක් කියලා. ඊට පස්සේ අපි විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අපේ කාර්යාලය හැමතේ ශ්‍රී ලංකාවට පාසි කාර්යාලය. ඒක තමයි කාර්යය. දවසක් මම එනකොට ඒ කාර්යාලය ගාවේ ඉන්නවා අපේ රාජකම් මහෝදය. ඊට කලින් සමේ පස්සේ සෞන්දර්යකට දියුණු කළා. ආයි සටන් කරන්නේ. අයුක්තිය අසාධාරණව හඬනගන්නේ. අපි කතා කරන්නේ නැහැ. අපි වහල්ලු දේ වගේ ඉන්නවා දුන්නා නැද්ද? කට්ටිය දුන්නා. ගත්තා. ඒ මාතන දරගත්තා සම්පිතරම මහත්කමත් එදුවා. මම ඉස්තිර කරන්න ගියා ගියා. අපිත් එකක් සාකච්ඡා කරා. අපි කොහොමද කරනවා හරිය කරනවා කියලා. බෝඩ් පේපර් එකක් දැම්මා. බෝඩ් පේපරේ මෑන් පවර් පේපර් 60 හිටියා 200ක් විතර 200 අතර හිටියා 60 සම්පිත මහත්කමේ කට්ටිය. අපුව බෑ. ඒ 60 දෙන්න ඕනේ මේ සර්විස්. වැඩේ කෙරුන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම දැක්කේ රාජකරණ සහෝදරයා ඉන්නවා ඊළඟ දෙවගේ කාර්යාලයට. මම දැක්කේ කපාපු පරිලෝකයක් කරලා ඇයි මම කියලා. නෑ අයියලගේ කතාව ඇත්ත. ආයි පාරක් ඉතින් රැවටෙන්න හරි දැකෙන්න හරි අයියේ ඊළඟ මම කොහොමද? අපේ මාත් පිටිපාවගේ. අයියේ මැනිකල් පාරේ රටාවින්ද මැනිකල් පාරේ පොඩි ටික කරගෙන ඉන්නවා බලන්න. අනිවාර්යෙන් පවිත්‍ර වන්‍යාචි දැන් ඇවිල්ලා උන් ඉතින් ටික කරන්න කියලා කිව්වා. මම කිව්වා කමක් නෑ මල්ලි අපිට හදිසියක් නෑ. හැබැයි අපි ඇත්ත වල කියලා කියනවා ආයි පාරක් රැවටෙනවා. විමල රැවුණා, මහින්ද රැවුණා, බැසිල් රැවුණා, සම්බිත රැවුණා කමක් නෑ. ඒ රොක්තෙම ඒ අත්තිම ඉන්න පවිත්‍ර රැවිලා වරෙල්ලම කියලා කිව්වා. මොනවා කරන්නද කියලා. ඉතින් ගියා පවිත්‍රත් එක මැනිකල් පාරේ. ගියා පස්සේ මොකෝනේ අපරාධ කියන්නේ බෑ ශ්‍රී ලංකා නිදහස් සමගයේ ලේකම් කරුවා ගමගේ කියන්නේ විලිගමගේගේ නාමි. විලිගමගේ පෞද්ගලික ජනාධිපතිතුමාට වැඩ කළාට මේ සෞදු ලිංගවල තියෙනවා වැඩ කළාට ස්තුතියි කැපවිටල බිම අගය කරනවා ඊළඟ ජනාධිපතිතුමාට කටුනක් මේ වගේ වැඩ කරන්න ඊට කලින් පොළලා ඉස්තිර කරනවා කියලා. ඒ දෙනුම අපි ගාව කියනවා නීතික පස්ස දෙල්ලම් කැලෑපත්‍ර නෙමෙයි ඒවත් ෆයිල් කරලා තියාගෙන ඉන්නවා. ඊට දැන් විලිගමකේකට රැවටුණා කරුණාගමකේකට රැවටුණා. ඉතින් කරුණාගම ගියාම එක්කන් ගියා කල්පනා වන්‍යාචි මැතිණිය ගාව. මොකෝ උනේ වන්‍යාචි මැතිණිය ගාවට ගියාම මේ දුවා මල්ලි එනසන් මල්ලි කරන දෙයක් නෑ මම රක්ෂා වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ විතරයි
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මම අනිවාර්යෙන් පාර්ලිමේන්තු යන්නවා. ඊට පස්සේ නෝ පළාත් සභා මැතිවරණය කාංචන ජයරත්න මගේ පෞද්ගල දෙකක් උනේ මගේ මහත්තයා. මහත්තයා ඉන්නදේ කාංචන වෙන්න ඕන. ඒ නිසා චොකා මල්ලිත් පිරෙවුවා, ජෝන් පෙරලක් පිරෙවුවා. මට දාන්න පුළුවන් විතරමන්නේ විතරයි. මම මේ කියන්නේ අත පොර කියන්නේ රත්නපුරේ ඉන්න උඩ ජොබ් දීලා ඉතුරුනොත් මම දාන්න මාතර හම්බන්තර පොළොවෙකට දෙන්නම්. මොකද පොළොදායකට සංදි පාවිච්චි කරන්න බෑ කියලා. ඊයන්ට පවිත්‍ර ස්තුති වන්දනවා ඒක තමයි මේ සම්පත මුල. දෙවන වටය පණ ගහලා ආයෙත් සම්න අපේ අතට ගත්තේ ඒ හරහා. ස්තුති පවිත්‍ර වන්දනාදී වැඩි කියන්නේ ඇත්ත කිව්වා. එහෙම කිව්වා. ඊට පස්සේ මොකද ශ්‍රී ලංකා ඉන්ඩස්ට්‍රියල් සංගමේ කට්ටියයි රාජකරුවයි අපි දාන්න ආවා. ඇවිල්ලා කිව්වා අන්‍ය සෞරයා මේ අපේ ප්‍රතිපත්ති ඒක. ඔයගේ දේශපාලන ප්‍රතිපත්තියක් නෑ. මනාප ප්‍රශ්නයක් මනාප. ඉතින් ඊළඟට පවිත්‍ර වැඩම යන පාර්ලිමේන්තුවට මාත්‍යක් ගන්න ඕන. දෙල්ලන්නේ මේක පිළිවෙවුවා තොකාමල්ලි මේක පිළිවෙවුවා දෝල්තේ රත්න ඒ දෙන්න රත්නපුරේ මෙයාට රත්නපුරේ මාර්ගදේශයක් දෙනවා. දැන් වැඩේ හරි. ඊටසේ සටන දැන් අපි ඉන්න තමයි අපි අතට සටන ගන්නවා. මේක ගොඩක් ඉස්තිවත් වෙනවා. මේ වේදිකාවේ ඉන්නවා රත්නායක සහෝදරයා. රත්නායක සහෝදරයත් එක්ක අවුරුදු දෙකක් ලොකු පොරබැදීමක් කරයි. රත්නායක සහෝදරයා පරිදෙන්නේ කට්ටිය කලකිරිලා. කට්ටිය කඩාගෙන වැටලා ඉච්ඡා භංගකටපත් වෙලා. කල්පනා කරලා අපි මේ විදිහේ හිතන්නකෝ මේ රටේ වැඩියම කලකිරෙනවා අපිනේ. උපාධිගත අම්මා තාම පොළොවටනවා දරුවට උගන්වලා උපාධිගත පොළ උපාධිය පැත්තක කියලා දේශපාලනය කරන රටේ ජනතාවට. අපි දැන් මහජන නියෝජ්‍යයේ අඩුව මහානගර කරනවා. පෞද්ගලික කාලේ අපි ඔය මැතිවරණ කරනකොට මට මතකයි අපි රැට අපි කියන්නේ අපි මැතිතුමා නෙමෙයි. අපි ආසයි අපේ සහෝදරයෙක් කතා කරනවා. මොකද ඒ සෞරත්‍ය අපි අතර කියනවා. අපිට ඉන්න ආදරේ අපි මන්ත්‍රියෝ මහජනියෝ එවලස්සම අපි උද්දක්කල නායකයෝ කියලා එහෙම නැහැ. අපි මැතිවරණයක් ආවම අපි කළු කොට ගන්නවා. අපි සතු කොඩිය එල්ලනවා. සීනුව එකද අපි කට ගන්නවා. අපි පැත්තක දාන අනදෙනා නෙමෙයි. එහෙම කළා අපි රැස්වීමක් තිබ්බොත් අපි රැයට ඇවිල්ලා අපි තමයි රැයට අනුව බඩ ගාලා මහජන නියෝජ්‍යෝ කොඩිය කට ගන්න වේදිකාව හදන්නේ කොටකල්පක් ගන්න වේදිකාවට පසුබිම එල්ලන්නේ ඔක්කොම කරන්නේ. අපි කතා කරන මයික් ස්ටෑන්ඩ් එක හැරලා වේදිකාව කියන්නේ ඔක්කොම අපි. එහෙම අපි අතර අරාමයේ ලොකු කමක් අපිට නැහැ. ඊට පස්සේ අපි රැයට වේදිකාව කරලා ඔක්කොම කරලා රැයට වේදිකාවේ ගෝලියක් කරලා වේදිකාවට පුතිය ගන්නවා. ආඩුවේ පරයව ඇවිල්ලා දිවිදින කියොත් කවුලා කියොත් කියලා. උදේට ඉරුවට පස්සේ උදේට සෞතුන වේදිකාව බලා ගන්න බාර දීලා ගෙදර ගිහින් පොඩි හොස් එකක් දාගෙන අද්දික සර්ට් එකක් හදලා රෑ ඇතුළු කොටහල් තමයි සබදෙස් දෙකයි බෑග් එකට දාලා බයිසිකලේ යන එනවා වේදිකාවට. ඒ වේදිකාවේ බයිසිකලේ නවත්තලා නමතුම වේදිකාව නැගලා වේදිකාවේ වාඩි වෙලා කතාවකුත් කරනවා. කතා කරලා පස්සේ වේදිකාවට අම්මලා වෙලා කියනවා පුතේ හොඳම කතාව කළේ. ඕම තමයි කතා කරන්නේ. දැන් තමයි අපේ ඇත්ත තේරුනේ. පුළුවන් නම් මේක ගමින් අපිට ගිහිල්ලා කියන්න. මේ ගමින් ඔක්කොම මේ විකාශනට ආවනම් මේ නිරස් වෙයි. ඕක තමයි ඇත්ත කියන්නේ. ඕගොල්ලන්ට වෙනට මෙහෙමවත් නෑ. ඕගොල්ලෝ නැත්තම් ඊළඟට අසාධාරණ ලක් වෙලා අගේ කරලා ඒ අම්මලා තාත්තලා කතා පුතේ කියලා යනවා. ඊට පස්සේ වේදිකාවට පස්සේ ගිහලා අර අත්ති සර්ට් එකයි පල්සමයි බෙල්ට් එකයි ගාලා කොටකට ඇද ගන්නවා. ඊයේ අපි ගහපු වේදිකාව අපිම ගලවනවා. අපිම අපේ ලෝනිය පටවන දැබ්බේ ලෝනිය උඩ නැගලා ඊට අපේ ප්‍රචාර ප්‍රස්තාවයෙන් බාලා පාන්දර දෙකට තවත් පොස්ට් වටයක් ගහලා අපි ගෙදර යනවා. ඇයි? පවුදක් කැන්වස්. ඊට පස්සේ පවුදාට ඊළඟ දවසේ මැතිවරණ දවසට අපිම ගිහිල්ලා මැතිවරණ ඉස්සරහා පොලිස් බූත් එකේ ඉඳලා ඡන්ද ටික දාගෙන රැට අවසානයේ වතුර ටිකක් දාගෙන අපි යනවා රාජකීය විද්‍යාලයට ගිහින් එකට ඡන්ද ගන්න. ගියාම මේ ඉන්න අපේ සාධාරණ දාපු අම්මලා මේ තක්කඩි පාලක අපේ දරුවන්ගේ තාරුණ දුරගත්ත කියන අම්මලා අම්මලාගේ ඇත්ත ආණ්ඩුව කියන ඇත්ත ප්‍රචාරේ අන්න ඡන්ද පෙට්ටිය දෙනවා. දැන් අපි වාඩි වෙන දේශී වාහනම ලොකු අලිය ගහපු පෙට්ටියයි සීනු ලොකු ගහපු පෙට්ටියයි බුලත් කලේ ගහපු පෙට්ටියයි කියනවා. මම බලන්න ඉන්නවා. මොකෝ වෙන්නේ? සීනු ගහපු එකට ඡන්ද 5ක් වටනකොට අලිය ගහපු එකට ගන්නවා ඡන්ද 35ක් විතර. ඡන්ද 5ක් විතර වැටෙනවා බුලත් කොලේට.
ජාතික ප්‍රතිපලයට ජනතා විමුක්ති කරනකොට 100ට 5යි නැත්නම් 100ට 10යි 8යි කියලා. යම්තාත්තේ ගම්ම යටි උතුරට පාරකෝ අපේනවා බොහෝ ඇද්දත් පාර්ලිමේන්තුවේ ලාල් කාන්තර විදුලි බල මණ්ඩල රැකගත්ත මහත්තුරු අර කැබිනට් එකේ නැගිටලා දේශාස්ථාව විදුලි බල මණ්ඩල ඉක්ුණනකොට ඉතින් කන්නේ පාස් දාලා අපේ අnder මොකා වෙන්න කරේ ජනතාව දේශාස්ථාව විදුලි බල මණ්ඩල රැකගින් දුන්නට ඕන් වෙනකේ ජනතාව එළියට දාලා බාහිර කාර්යක කුඩු කාර්යක කාර්යකාරීට වැල් තාවුනේ කල්කවන පවත්තර මේ අපේ දරුවන්ගේ තාවුන උලංගාව තාක්කඩියන්න අම්මා තාත්තා අතරේ දාලා මෙතෙන්ට එන්න බය වෙච්ච දරුවෝ මෙතෙන්ට එන්න අපිත් එක්ක අත්කරකට කරන බයයි කලකිරීච්ච දරුවෝ නෙමෙයි කලකිරිනෝනේ අපි ආරෝමේ අපි කලකිරිනවද නෑ අපි කලකිරින්නේ නෑ අපි සමාජය වෛර කරන්නේ නෑ මේ රටේ සමාජ හිතන්නේ තමයි ඉස්සරහ කරන අපි බෑග් මල්ලක් කරගෙන අපි නැවත තවත් අරගෙන බිමක් කරා තවත් කඩම් බිමක් කරා අපි පාව කරනවා කලකිරිනවා තමයි ඔබට අපි කලකිරින්න ඕනේ ඉස්තේෂන් එක වාඩිලා විදාසමේ දොස්තරවල් පිටේදා අපි සමුල් වටිපා වීරවතර කඩේය මහින්දර කඩේය දවුල්ලා පඩියකට කළා අනේ යන්න කතා කරන්න එපා අපි කලකිරුණා කාලයකින් කොහෙද අපේ කලකිරුණා අපි කියා බලනකොට ආදර්ශයක් ගන්න පුළුවන් කල නොකිරීම සම්බන්ධයෙන් කොහොමද සටන් කරන අතර කරන්නේ කියලා අපි ආවා මේක පොස්ට් එකක් නෙමෙයි අපි මේ දරුවෝ වෙනුවෙන් කතා කරනකොට අපි ආනවා මේ මොකක්ද අපේ වංශය මොකද ඉල්ලන්නේ නැහැ අපි කියනවා ඔයගොල්ලෝ අපිට කඩේ යන්න ඕන අපිට කියන්නේ මොකෝ නෑ මේක වෙනස් කරන්න ඕන මේ අම්මා තාත්තා තුන්වෙනි දරුවෝ තුන්වෙනි පිට ඒ හැම සම්මුතියකම පලාස් සම්මුත අම්මා තාත්තගේ කිව්වේ අම්මා තාත්තට එක කතා කරන්නේ අම්මා නම් හරි මොඩ වෙලේ අම්මා තාත්තා කරන්නේ අම්මා තාත්තා කතරේ ගාව යනවා ඒගොල්ලන්ට යවුවට පස්සේ දරුවන්ගේ අයිතිය දැනගේ පාළුව කොල්ල කරනවා ඊට දරුවෝ තා අම්මා තාත්තා අපි ගාවට එනවා මේ කාල කන්නේ චක්‍රේ රැස් කරන්න ඕන අපි අනිවාර්යෙන්ම නැත්නම් වැඩක් නැහැ උදා මොකදයි සබරගම ඡන්ද දිවිච්ච වෙලාවේ පළස්තම ඡන්ද දිවිච්ච වෙලාවේ විදුමල්ලේ ගියා වැටු කරගෙන 2009 ජනවාරි ඔක්තෝබර් මාසයේ දාන්නේ දක්වා ආණ්ඩුව වැටු කොල්ල ගෑවා රට ජාති වරුන්ගේ බලෙන් ගත්තා අපි කිව්වා රට ජාති වරුන් කැපකිරීම කරන්න පරිත්‍යාග කරන්න බලෙන් ගන්න බෑ මහින්ද මහත්තයා කිව්වා ගත්ත මාස 10 හිඟමුදල අපිට දෙන්න ඕනයි කියලා. කම්පියුටර් එකක් ගන්න ගියා කම්පියුටර් එකට කඩන ඉවුරුණා 2009 දෙන්නෙම නැගුවා මට මතකයි දවස් තිබ්බා සබරගමු සම්මේ. ඉතින් ජෝන්සන් මහත්තයා ආපු මාළිල ඡන්දේ පාවිච්චි කරන්න යන ගමන් මට කතා කරා කියලා අයියා දවස් තුනක් දියුදු හම්බ වෙනවා. අපි යනවා සබරගමු ඡන්දේ කියලා එන්න නැගියා. ගිහලා ඡන්දේ පාවිච්චි කරලා එන දවසේ මම යුනියන් කාර්යාලය අරගෙනකොට කැන්ටිබඩ යන්නේ අපේ කාර්යාලයට ආවා. අර ලොකු පරි බෑග් එකක් අරගෙන ගිහුවා එළ කිරි වගේ දුන්නා ඡන්දේ මෙදාමාලා ඇටි හැලෙන යුනියන් පිටකයි ඔක්කොටමයි කියනවා. ජේලි කියලා කිව්වේ මම ඉතිරිලා. තමයි මොකක්ද මම ඇටි මේ මයින්ද මහත්තයා රජයන් අයියා පිටිම යනවා තිබ්බයි කොහොමද? අරතයි. යා යන්න ගිහලා මම ආපහු මම ගියා අයියා මොකද දන්නේ නැහැ අපේ මාස්ටර්යි ඇඩ්‍රස් එක කියලා. මොකද මල්ලි ඉතින් තාම බලනවා කියලා. ඇයි මහින්ද මාත්‍යාගේ දැස් සතුටුමත් කරනවා අපෙන් යකෙස් කියනවා මහින්ද මාත්‍යාට ඡන්ද දෙනවා කොල්ලට රස්සාව අරන් දෙන්න අපිට කියනවා මහින්ද මාත්‍යාට ඡන්ද දෙනවා විදුලි බල මණ්ඩලයේ රැකලා දෙන්න කියලා දුරේ අපිට කියනවා අපිට බලන්න ඉතින් මේක කතා කරනකොට කියනවා ජනතා විමුක්ති උත්සවයේ දේශපාලන අපි ආණ්ඩුවට කියනවා අලුත්සා වන්‍යාලික මෙතෙන් ඇවිල්ලා ඔත්තු සේවල මාත්‍රණක රෙකෝඩ් කරලා දීපල්ලා මේක අන්තවාදී කියලා කියන්නේ මේක නම් ජනතාව දැනුවත් කරලා ආණ්ඩුවේ එළිව ජනතාව නොමගියවගෙන මේ නොමගියවීම සහ මේ අන්තවාදී නම් අපි මරණීය තර්ජන පොතම් කරත් දිගටම කරනු ලැබේ නවත්තන්නේ අපිට මේ නැතිලා ඉන්න අයට ඇති ප්‍රශ්නයක් රැකියාව විතර කරගන්න. අද මේ බෑග් ගත්තාම අපි යනවා උපදිතර යනකොට අපේ වැඩි කතා කරලා රාජ්‍ය සහෝදරය වැඩි නම් ඉලකිරිමයි 18 වැඩි දෙයි කියලා කිව්වට අපිට මේක ගන්නේ ශිෂ්‍යයන්ගේ අනිවාර්යකම් වෙනුවෙන් තවත් පොතේ මොකද සිදුවෙන ආගලයක විදුලි සේවකයන් කරකට ආන්නේ නැහැ අපි දෙන්න යන්න ඕන. වතුර ටිකක් බොන්න අපිට පිරිසුදු අපර දීපල්ලා කියන අරගලයක් පොතක තියෙන අරගලේ අපි ඉන්න වෙලාවට අපි යන්න ඕන. ගමේ සෝබා ගාමට එරෙහිව වින කන්නකොට ඒ අරගල බිමට අපි කැදවන අපි දෙන්න යන්න ඕන. අපි මේ සමාජයේ පොදු මිනිස්සු බවට පත් වෙලා අපි දෙන්නේ. අපි එහෙම මිනිස්සුන්ගෙන් තමයි ඔහෙලව ඈත් කරගන්න පාළුව උත්සාහ කරන්නේ. හැබැයි
අපි අහනවා මේක කලින් අපි හිතුවනම් මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ ඡේද වාක්‍යය මේ සමාජය තුල නෑ. අපල ගවන්න. අපි දන්නවා. පෞද්ගල වස්නාය පළාතේ මැතිවරණ දකුණු පළාතේ මැතිවරණ කියෙද්දී දහස් ගාණක් ඉන්ඩෝ කලා ලංකා විදුහල් මණ්ඩලයේ පිළියෙල දෙකේ මැතිවරණ යනකොට මෑන්කව සාකච්ඡා අපේ කවවා එජා උත්තර දෙයි. කොහොමද සංවිධානය කරන එක අපි දෙන්න ඕන වාහය අපි දන්නවා. ඒ රටේ සංවිධානාත්මක දේශපාලනය කරනවා සංවිධානික දේශපාලනය කරන කාලුතුර විතරයි. අවබෝධ කරගන්න. මේ රටේ සංවිධානාත්මකව ඕතම් ව්‍යාපාර කරනවා නම් එහෙම කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ උතුම් ව්‍යාපාර විතරයි කවුරුත් කරන්නේ. ආණ්ඩුවක තමයි බය. ආණ්ඩුවක තමයි බය. අද මේ ශාලාවේ මේ රැස්වීම කියන්නේ අකෝතරක් සාකච්ඡා කළාද? ඉවල් ගෝතල් වැඩිපිළිවෙල හදුවද? මේකට එළවලක් කාලොත් ඒක වළක්වන්නේ කොහොමද? ඒකට උත්තර දෙන්නේ කොහොමද? සමග සාකච්ඡා කළාද? ඒ සාකච්ඡා කරපු එක ඔබ දන්න සීමාවෙන් ඔබට ඔබ නොදන්න සීමාව වෙනුවෙන් අපි කොතරම් සූක්ෂම විදියට වැඩ කරාද? ඒ වෙන මොකක්ද අදවේ? ඒ මේවා සාර්ථකව කියලා කරනවා. ආණ්ඩුවක දන්නවා. ආණ්ඩුවක ඒ අත්දැකීම් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් අපි ආණ්ඩුවට අපි අත්පත් කරලා දෙනවා. ඒසා අපි කියවා එහෙම බෑ කියලා. කොහොමද ඉන්ඩෝ කරේ? එතන ඉන්නවා වැඩි විතරක් තමයි සුපර් මාකට් වැඩි ගියාක් ඉන්නවා. එවිලා. අපි ඉන්ඩෝ කරන කාලේ අපි පත්‍රය බැලුවා, ගැටට් එක බැලුවා, ලිපිකරු ඉල්ලනවා, අයපත් කරු ඉල්ලනවා, පාර්ලිමේන්තු ක්‍රියාකරු ඉල්ලනවා, කාර්ය සහායක ඉල්ලනවා, කම්බරු ඉල්ලනවා. අපි ඒක දාමඩම තමයි සුපර් මාකට් එකට කළා. ඉතින් නියුමක් කරනවා, සුපර් මාකට් ප්‍රධාන කාර්යාලයට යනවා, සාමුද්‍රික මාධ්‍යයක් කියනවා. ඊට පස්සේ ලියුමක් එදෙට එවනවා ඊට පස්සේ ඇවිල්ලා පත්තිම ගන්නවා. දැන් කොහොමද වෙන්නේ? අපි දැක්කා පළමු කමනියාට කියාවට පස්සේ ඊට කලින් ධම්ම උනේ කොහොමද කියලා. කොහොමද වෙන්නේ? දැන් රත්නපුරේට ජොබ් දෙන්න ආත්මම එතුමිය මොකද කරේ? කාංචන ජයරත්න මහත්තයාත් එක්ක එකතු වෙලා විදුලි බල මණ්ඩලයේ ඉදිරිගිතයි ලැජ්ජයි. තාම මේක අපි බොහොම අමාරු රැකගෙන තියෙන එක දේශපාලනයට යන්න නොදී නම් දැන් ප්‍රමාණිකුල ළඟින් ඉන්න වටපල්ලෙට රත්නපුර වෙන ගහන විදුලි බල මණ්ඩලයට රැකගන්න අපිට බෑ. අපි බොහොම අමාරු රැකගත්තට ඒක අපිට බෑ. තනියෙන් රැකගන්න රටවල ගහලා තියෙන්නේ. කොහොමද මේ විදුලි බල මණ්ඩලයට කතා කරලා කිව්වා ලයිට් දුන්න. කොහොමද ලයිට් දුන්නත් කතා කරලා ඇහැදුල් දෙන්නක්. කතා කරලා ආවා දෙන්නක්ගේ මම පවිත්‍රා මම කාංචන අපිට වැඩ කරන කොල්ලන් කෙල්ලන් නම් ටිකක් දෙනවා දීපමු කියලා. ටක් ගාලා එන්නවා කින් නම් ටික දෙනවා නම් ටික ලියාගත්තා. නම් ටික දුන්නා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට. ප්‍රධාන කාර්යාලයේ තියෙන පාලනස් කිල්ල එක. පාලනයක් ඇති පාලනස්යක්. ඒ දුන්නා පස්සේ ඉන්න ළඟට දෙනවා නම් ටික. දුන්නා කතා කරන්න කියනවා නිමල් කරලාද? හෙට දෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ පිළියන්දර ටෙට් එකේ ඉන්ටර් එකක් එන්න. මිස් ලියුම ඇරියුම ඕනේ අයිඩි කාඩ් එක අරගෙන. ඊට කතා කරනවා ටේලර් තාවත්තද මේ උතරින් ඇක්ටර් බාහිර ඇක්ටර් දාපු ළඟේ නමක් තියෙනවා. ඒ ළඟට කියන්නේ අයිඩි කාඩ් එක අරගෙන කියලා. ඉතින් රත්නපුරේ ඉන්න දෙල්ල කොල්ලෝ ටික උදේ රත්නපුරේ නගරයට ඇවිල්ලා 122 නැගලා කොට්ටාවේ බැලලා කොට්ටාවෙන් 255 නැගලා පිළියන්දර හන්දියෙන් බැලලා දේවානන්ද පාරේ තියෙන විදුලි බල මණ්ඩලයේ කාර් යනවා ටෙක් එක ගාවට. යාළුවෙක් සිකියුරිටි එකේ. සිකියුරිටි අහනවා කෝ ඉන්ඩෝනේ ලිපිය කියලා. සර් ලිපියක් නම් නෑ අපිට එන්න කියලා. ගන්න හැදුනපත කියනවා හැදුනපත ගන්නවා ටික් කරනවා ඇටෝට යනවා. විදුලි බල මණ්ඩලයේ ඉන්ඩෝ බෝඩ් එකේ ඉන්නේ වැඩගත් උගත් බුද්ධිමත් දේශපාලන තොරව ආපු මහත්තුරු තාමයි. යෝජන සාමාන්‍ය අධිකාරිවරු අතිරේක සාමාන්‍ය අධිකාරිවරු මානව සම්පත් නිලධාරීන් තමයි ඉන්නේ. ඉතින් මහත්තුරු වාඩි වෙන්න කියලා ආනන්ද විදුලි ආයතනයකට ආවම මේ මෑන් පවුල් එකක් ගන්නවා. මේ ට්‍රේන් ගොඩක් අය අපේ ටෙක්නිකල් වල ආවට පස්සේ සිදු කරලා අපි ගන්නෙ. ආනවා පොල් ටෙක්නිකල් සාහිත්‍ය. විදුලි බල මණ්ඩලයේ ඩිපෝ එක වැඩ කරනවා නම් අපේ සාමාන්‍ය පෙළ සමස්තලා තියෙන්න ඕන, ගණන් වල සම්මානයක් තියෙන්න ඕන, ටෙක්නිකල් සාහිත්‍යයක් අවමානයක තියෙන්න ඕන. වල්වල් දාකට කරුණාවට තමයි. ඒකට කියනවා බම්බුවක් කතා කරනවා වැඩ. ඒ ඊයර එන තඩි පතලක් ගහලා මේ මාත්‍රා මේ බලනකොට ඇගිලෝ තාමඩේ. පතල් නැතුව කට්ටිය. ඉන්නකොටම කතා කරලා කියනවා රංජන් බෝඩ් එක කෙලවෙන්න යන්නේ. අත්කොට සර්ච් එක ඇඳලා අත මෙතෙන්ට නමලා. පච්චේ පැත්තකින් පේන්න කිසිම විනයක් නැහැ.
මුන්තික රෝඩ් එකට ආව මොකද වෙන්නේ කියලා අහනවා. ඒ කට්ටියම තමයි කලින් සම්පූර්ණ වාස්තේ නාප් කට්ටිය හොඳද? නෑ ඒක නම් ටිකක් හොඳයි. ඒකෙත් තිබෙන කේස් එක. විදුබල මණ්ඩලයේ ඩිපෝට් කෙනෙක් කතා කරලා මට කිව්වා සම්පූර්ණ වාස්තේ ඉන්න කාලේ රංග සෞදල කොල්ල දෙනෙක් ආව ටම්පිකගේ බඩපට වන්නේ ලේබස්ලා ආන්නේ බඩපට වන්නේ. අපි අමාත්‍යංශයෙන් ගාවේ අප්ලෝඩ් කරන්න බැහැ කියලා. ඊට පස්සේ කිව්වා මම තව තවත් එකයි බලන්නේ සමුද්‍ර යවවත් ගෙදර කියලා. පෞද්ගල මාත්‍යාංශයේ කතා කරලා සෙක්‍රටරි කෙනෙක් කාර්ය මාත්‍යාංශය. කතා කරලා දීස් මාත්‍යාංශය කියනවා මාත්‍රිකක් සෙල්ලම් දාන්න එපා. ඔය ළමයි මේ තාම සිවුරු වලට මාස 6ක් අත්නේ බෝඩ් එකේ ජොබ් එක දුන්නා. මම ඊළඟ අමාත්‍යාංශයකම කතා කරලා තව දෙයකට එන්න ඕනේ. මරන් සිල්ලම් කරා. එයත් තාවන කරුණානේ අපේ නිකන් තරදේවත් නැති වෙනවා. අපිට ෂොට් එකක් දීලා ගන්නවානේ. කැලේ පාතාලේ මැරුණි කරගෙන දාලා මේව තුච්ච දෙන මෙයාටපත් කරලා තියෙනවා. ඊට පස්සේ ඡන්දේ නුනා විතරයි අපේ මාසේ 4 ඉඳලා මාස 3ක් තමයි ඡන්දේ උනේ. බස්නායකයි ගමුනේ. මෙන්න මේ සෙට් එක වැවිලා විතරමනේ ප්‍රධාන කාර්යාලයේ ඉන්නවා. ප්‍රධාන හත්ති කට්ටුවට ගන්න පඩි බලයි අපේ ලිස්ට් එකයි දෙනවා. කට්ටිය ෆයිල් එක කීලේ ගන්න අර ඇන්දේ වාඩි වෙලා ගමුනේ දෙපැත්තට දාලා ශ්‍රීංගා සීසෝද වගේ පල්ලෙහාට එනවා. ඊජේ මහතු ඒජේ මහතු ටොයිලට් එකට වතර තියෙන අහක බලන්න. අම්මගේ කඩේ කියන තමයි වතුරේ ගාව පිටිත් ගන්න අනිත් එක කතා කරන්නේ. ඉතින් ඇතරින් ඊට පස්සේ පත්තෙන් එක ගහලා දුන්නා රිගන් 3 එකට. රිගන් 3 එකට ගියාට පස්සේ ඒක ඒජෙන් මෙන්ඩිස් නෝනා. ඒගොල්ලෝ මොකද අදින් ඉතිපර ගන්න වැඩ ගන්න ගරු කරනවා. උනත් පාරවල් තිබ්බත් එයා කිව්වා ආමල් වාස්ත කියනවා වතුර ගාව සෙට් එක මිස් අපි ඔක්කොම රත්නපුරේට වෙන බහුල් වල යන්න බෑ ඒවා. ඊළඟ ඔය කියන්නේ. ඒ කියන්නේ එනකොට රත්නපුරේ වේකම තියෙන්නේ කොළඹ ඔක්කොම කොළඹ තමයි ඒවා. ඊට යනගන්නවා වාර්ත කියනවා ඒව කොයිද අපිත් එක්ක. අපි පවිත්‍ර මැඩම්කින් ආපු අය නෙමෙයි. අපි නාමල් වේදිකින් ආපු කට්ටිය. අපි නාමල් වේදික කියනවා. බෑ කාලයක් කියන්නේ කොල්ලෝ ගත්ත නාමල් වේදික, නාමල් වේදික ගත්ත කාංචන වේදික. කාංචන වේදික ගත්ත සවිබරාන්දුට දියෙන්ට, සවිබරාන්දු ගත්ත මෙන්ඩිස් නෝනට. කට්ටියම රත්නපුරේ. අපි විදුහල්මණ්ඩලේ ලොක්කට කතා කරලා දැන් හරියන්නේ නැහැ. කොළඹ නගරේ කාර්යාලයේ විදුහල්මණ්ඩලේ ප්‍රධාන කාර්යාලයේ මහවැලියේ විදුලි බලාගාරයේ ජලාශය යන දැන්ත නොච්චෝලේ බලාගාරයේ අපි ඔක්කොම අරන් රත්නපුරේ හැලේගොඩ තාවත්තට කියලා හයිතු. උදේට බොරැල්ලේ ඩිපෝට් එකේ කට්ටිය ඉන්නේ කාවත්තේ ඉඳන් එනවා බොරැල්ලේ වෑන් එකේ බ්‍රේක් ඩවුන් කරන්න. දැන් මොකද නිසා ගල්ලමුට වාමු අලාවත පුත්තලමේ කන්ටේනර් වලින් අදිමු ඇහැලියගොඩට වික්ටෝරියා ජලාශයේ ගෙනල්ලා හයි කරන ගන්නිතා රත්නපුරේ වික්ටෝරියා බලාගාරේ ගලවලා ගෙනල්ලා හයි කරන කුරුවිට හාමුදුරුවෝ තෝන්නේ නුවර ඩීජීඑම් එකේ නුවර ඉන්න බ්‍රේක්ඩවුන් කට්ටිය රත්නපුරේ ඉඳලා උදේ ගෙන්නුනා නුවරට බ්‍රේක්ඩවුන් කරලා යන්න ඕන. යාපනයේ කට්ටියට අපි එහෙම කිව්වා. බටායේ කම්පැනිවලට කමන්නේ. ඒක ඔක්කොම දැන් රත්නපුරේ. අද මේව තුච්ච බඳු කරන මේ ආත්මේ පත්තලා අපි කතා කරලා බලන්න. මේ සාකච්ඡා විතරක් නෙමෙයි අපිට මේක ඇතුලේ පටන් ගන්නවා තිබෙනවා ආයතන ප්‍රධානීන්ගේ සහ මේ ආයතනයේ ඉන්න මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න. අද කොහොමද මේ රට යන්නේ මේ ආයතන යන්නේ? අද අපිට කියන්නේ ඉඳලා තියෙනවා. අද අපිට මේ ප්‍රමාණය එහාට ගිය වගකීමක් අද අපේ කරන්ත දෙවොල්මට බැඳලා තියෙනවා. අපි ලොකු පොරවැදීමක් අපි අද මේ රට ඇතුළේ කරමින් ඉන්නවා. මේක අහෝසි කිරීම වෙනුවෙන් අපි අපේ සියලු සෛලයන් විහෙත කරනකොට ආණ්ඩුවක දාන කයි ප්‍රබලයි. කිසිත් ඉල්ලා සිටින කිසිම නැති මිනිසුන් පිරිසක් වරදාන වරපසාද වලට යට නොවන පිරිසක් මේ දේශපාලන ව්‍යාපාරික එක්ක ව්‍යාපාරික කනිෂ්ඨ සංවිධානවත් එක්ක එකතු වෙලා ජගත් තරගයක් ජගත් වෙනස් වීම සඳහා කරමින් ඉන්නවා. අපි න්‍යාය කරන්න අවිශ්වාසයන් ආරම්භිලා ලබලා මේක ඒතරක් නෙමෙයි. අපි ආන ඔබේ මේ ඉන්නේ අවුරුදු 35ක අඩු 30ක් තරුණ වහල් පිළිවල අපි දැක්ක ඊයේ පෙරේදා මාසයක් ඇති ඒ මරදැන් මාදාරමගේ පාර්ලිමේන්තුවේ අනුසාරය අපි පෙරේදා පාර්ලිමේන්තුව සාස්තු කරන්න කියලා මහනුවර සහෝදරේ ඔබේ සහෝදරේ රත්තර නගරේ නැකරයි කලුකට මෑන් පවර් ඉතිවරන්නේ තියෙනවා රෙගුලේෂන් කියලා නීතිය වීදි කියලා
කිසිම ස්ථිර සේවකයෙක්වත් කම්කරුවෙක් අඩියට